මේ සාකච්ඡාව පටන් ගන්නේ කොතනින්ද කියන ප්‍රශ්නය මට මතුවුණා. මොකද මම කල්පනා කරා තැන් දෙකකින් පටන් ගන්නවා. පළවෙනි එක තමයි අර කුඩා අප්‍රිකානු රාජ්‍යයක්. කුඩා අප්‍රිකානු රාජ්‍යයක් මේ මොහොතේ අරන් තියෙනවා ඉතාම පැහැදිලි තීන්දුවක්. අපි යන්නේ නැහැ IMF එකට. IMF එකට යන්න එපා. කියලා මම හිතුවා එතනින් පටන් ගන්න පුළුවන්. දෙවැනි එක තමයි මීටර් සතියකට විතර කලින් අපි දන්නවා ලංකාවේ තරමක් මුල් බැසක ආයතනයක් නිදහස් වෙන්න කලාපේ තමගේ කම්කරුවන් 1400ක් අස් කරලා ඒ ෆැක්ටරිය වහන්න තියෙනවා. මතන මේකත් අපි තේරුම් ගන්න ඕනේ ඇයි කියන ප්‍රශ්නේ. තාම මට විසඳ ගන්න බෑ මම කොතනින්ද පටන් ගන්නේ කියලා. නමුත් මම හිතනවා මේ කරුණු දෙකම එකට සම්බන්ධ කර ගැනීම අපිට මේ ප්‍රශ්නේ සාකච්ඡාවට යන්න පුළුවන් කියලා. එනිසා අපි ඉස්සෙල්ලාම ප්‍රශ්නය තේරුම් කරගන්න. මගේ මිත්‍රෙක් නැසිකේ SPD සිල්වා මහත්මයා එයා දවසක් විහිළුවට වගේ කියනවා. එයා නිව්යෝර්ක් නගරයේ ඇවිදිනකොට තිබුණා විශාල පෝස්ටරයක්. මේක මේ කිසිම ආගමකට නරකක් වෙන්න නෙමෙයි මම කියන්නේ මේ බුදු වතාව. Jesus is the answer. කියලා පෝස්ටර්. ඉතින් SP අහනවා what is the question? මම මේ ප්‍රශ්නේ අපෙන් ඇසිය යුතුයි මේ ගැටලුව විසඳා ගැනීමට. දැන් අපිට යම් ප්‍රමාණයකට මිට අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා ගත්තොතින් නව ලිබරල් වාදයේ පිළිබඳ න්‍යායාත්මක විවේචනයක් කරන්නට හරිම අඩු පිරිසක් හිටියේ. විශ්වවිද්‍යාලය තුළ කවුරුත් නැතිලා. ඉතින් දැන් ටිකක් එහෙම නැහැ. දැන් ටිකක් අපිට පේනවා මේ නව ලිබරල් ආර්ථිකය පිළිබඳව තාමත් පැහැදිලි විවේචන මතුවෙමින් තියෙනවා. විශේෂයෙන් අද මම හිතන්නේ සුනිල්ගේ කතාව සුනිල් කතාවේ තාම බරපතල ලෙස නව ලිබරල් වාදයේ එක පැත්තක තරකයක් පිළිදැනීමට කරුණු ඉදිරිපත් කරා. ඒ වගේම යම් ප්‍රමාණයකට කායන්තගේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඒ නව ලිබරල් වාදී තර්කණය තවදුරටත් ශක්තිමත් ලෙස ප්‍රහාරයට ලක් වෙනවා. ඒ නිසා දැන් අපි මම හිතන්නේ හොඳයි. අපි තාම ක්‍රමානුකූලව පසුගිය අවුරුදු දෙකක තුනක කාලය තුල ක්‍රමානුකූලව අපි විවේචනය ගොඩනගාගෙන ඉන්නවා. ඒක හොඳ දෙයක්. ඒකෙන් අපිට යන්න පුළුවන් ඔල්ටර්නේටිව් එක. දැන් සුනිල් අප්‍රමාණයට ඔල්ටර්නේටිව් ඉදිරිපත් කරා. ඔල්ටර්නේටිව් එකට අපිට යන්න. දැන් ඔල්ටර්නේටිව් එකට යනකොට අපි ඉස්සෙල්ලාම මතක කරගන්න ඕනේ ඔල්ටර්නේටිව් එකේ එහෙම අපි යන්න යන ඉලක්කය කොතනද තියෙන්නේ? අපිට ඒක අද කරන්න නෙමෙයි කොහෙන්ද කරන්නේ? මම හිතන්නේ මේක දකින්න පුළුවන් අපි කල්පගේ ඉදිරිපත් කිරීම ඉදිරියට ගෙනිච්චොතින් මේක දකින්න පුළුවන් මාක්ස්ගේ critique of the Gotha program ගෝතා වැඩ පිළිවෙල පිළිබඳ විවේචනයක් කියන
වැඩ පිළිේ සාකච්ඡාව අපිට දකින්න අපි කොහෙටද යන්නේ ඕන මේකට අපිට අද යන්න බෑ ඒ කියන්නේ මේක ඉතින්ට යන්නේක not gradual but revolutionary ඒක ක්‍රමික නැහැ නමුත් ඒක විප්ලවවාදී ඒ වගේම සංක්‍රමණීය එනිසා මම critique of the Gotha program ගැන කතා කරන්නේ නමුත් මේ ඇතිවෙච්ච සාකච්ඡා පදනම් කරගෙන අලුත් විකල්පයක් හොයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නය සාකච්ඡා කිරීමේ අපි බොහොම සරලව ගන්නවා එක්කෝ පුබුදු හෝ දුමින්ද හෙට මුදල් ඇමතිවරයා වුණොත් ඉන්නේ මොකද කරන්නේ එතෙන්දී අපිට පටන් ගන්න පුළුවන් ඒක පටන් ගන්න පුළුවන් අර කුඩා අප්‍රිකානු රාජ්‍යයේ තැන. ඒ කියන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආයි අරහෙට මෙහෙට නැමෙන්න බෑ. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය මුදලෙන් වහාම පිළිගත් වේ යුතුයි. මේක මේ විදිහට මතු කරන්නේ සමහර වාමාංශික නැඹුරුවක් ඇති ආර්ථික විද්‍යාඥයෝ උදාහරණයකට ජයතිකෝෂ් අර ආජන්ටිනාවේ මතකද මුදල් ඇමතිවරයා වගේ අය. ඒ පෙන්නන්නේ යනවා ජාත්‍යන්තර මූල්‍ය මුදල එක්ක ගනුදෙනු කරගන්න වෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නයට ඉතාම පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා ඒ බ්‍රහම් ට්‍රෝ කියන ඒ 37 වෙනි ජනාධිපතිවරයා අපිට මේකෙන්දී අරහෙට මෙහෙට බැනෙන්න බෑ. ඇයි? ජාත්‍යන්තර තලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක 1977 නව ලිබරල්වාදී සන්දර්භය තුළ අලුතින් තමන්ගේ අර්ථකථනයක් කරගත්ත සංවිධානය. මේ 1948 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නෙමෙයි. මේක 1970 ගණන් වල ධනේශ්වරයේ තුන්වෙනි ආර්ථික අර්බුදය ඉතාලියට මාරු වීමත් එක්ක මතුවෙච්ච ප්‍රධාන ප්‍රශ්නයකට සාකච්ඡාව. එක තමයි මේ වුණේ. ඒ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රති අර්ථකථනය. එහෙම නැත්නම් එහි මායි කටයුතු පෙන්වුම් කරනවා එය ලෝක මූල්‍ය ප්‍රාග්ධනයේ කලමනාකරුවා හැටියට වැඩ කරනවා කියන්නේ. එනිසා මේ ප්‍රශ්නය ගැන මම හිතන්නේ අපිට අපි ඕල්ටර්නේටිව් කරනවා මේ ප්‍රශ්නය ගැන මම හිතන්නේ අපිට ආයෙත් දෙපැත්තට හිතන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? එහෙම නැත්නම් අපි පරිහරණය කරන්නේ කියන ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට අපිට මතක් කරගන්න පුළුවන් අපි කොහොමද ඕල්ටර්නේටිව් ගොඩනගන්නේ? මේ විකල්පය ගොඩනගන්නේ කොහොමද කියන එක මම හිතන්නේ සුනිල්ගේ පැයන්තගේ සමහර අදහස් අපිට ගන්න පුළුවන්. මේක අදහම් තවත් අපි කොහොමද ගොඩනගන්නේ කියන ප්‍රශ්නේ ගත්තොත් අපි ඉතාම පැහැදිලිව මේ සාකච්ඡාව ගෙනියන්න පුළුවන්. මේ එකේ මායිම් හදාගන්න 1928 අතර සෝවියට් රුසියාවේ ඉතාම ශක්තිමත් සාරවත් ඒක පස්සේ නැති වෙන කොහොමද කියන කරුණ අපිට වැඩන්නේ ශක්තිමත් සාරවත් සාකච්ඡාවක්. ඒ කියන්නේ අර critique of the Gotha program එකේ තැනට යන්න අවශ්‍ය පදනම එවනත් අවශ්‍ය වාතාවරණය කොහොමද සකස් කරන්නේ කියන කරුණ සාකච්ඡාවට ගන්න. දැන් එකක් තමයි මම හිතන්නේ මම දැන් සොනෙල් කිව්වේ මේ බෙලදපල කියන හරි ආකර්ෂණීය. ඒකෙන් අපි දන්නවා බඩු වැඩි වෙලාවට මිල අඩු වෙනවා. බඩු අඩු වුණාම මිල වැඩි වෙනවා. ඒක ආකර්ෂණීය දෙයක්. සරල දෙයක්. එනිසා ඒ වගේම විතරක් නෙමෙයි අපි ගත්තොත් මේ බෙලදපල එන්න මේකට එක
එක නම් කියන වෙලඳ පොළ. එහෙම නැත්නම් කියනවා invisible hand. පේන්නේ නැති අදෘශ්‍යමාන ආස්තය. එහෙම නැත්නම් වඩා න්‍යායාත්මක කියන law of value වටිනාකම් පිළිබඳ න්‍යාය. මේකෙන් තමයි සංසරණය වන භාණ්ඩ අතර මිල මට්ටම තීරණය කිරීමට අවශ්‍ය කටයුතු පෙරපැත්තකින්. මේකෙන් තමයි මේ law of value එකෙන් තමයි ධනේශ්වර රටක ප්‍රාර්ථනය කුමන අංශයන් කරා ගමන් කරන්නේද කියන කරුණ සාකච්ඡා කරනවා. කරුණ තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ law of value අනුව පුබුදු කිව්වා ලොකුම ලාභ ලැබේ. වටිනාකම් පිළිබඳ න්‍යාය නැත්නම් මේ invisible value එකෙන් තමයි රටක ප්‍රාග්ධනය කොයි පැතිවලට ගලාගෙන යනවාද කියන එක තීන්දුව කරනවා. අපි ඇහුවා ලංකාවේ ලාභ ලබන ආයතන ගත්තාම පුදුදුව බැංක් ඔෆ් සිලෝන් ප්‍රධාන බැංකුව සේවිංස් බැංකුව ඉන්ෂුරන්ස් ගත්තා අපි මොනවද ලාභ ලබන ආයතන. එතකොට මේ law of value එක අනුව ප්‍රාග්ධනය යන්නේ නිතරම අඩු ලාභ ලබන තැනින් වැඩි ලාභ ලබන තැනට. ඒක තමයි එක ගැන තියෙනවා පස්සේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඕනනම් equalization of profit කියලා එකක් වෙන්න පුළුවන්. වෙනවට මේ වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ law of value වැඩ කරන්න දුන්නාම දැන් කනේ වැඩ කරන් දීලා තියෙන්නේ. ඒකනේ අපේ ආර්ථික විද්‍යාඥයෝ ජාත්‍යන්තර මූල්‍යවල ඔක්කොම කියන්නේ මාකට් එකට ඉඩ දෙන්න අපි යමු rules based system එක. එතකොට අපිට පේනවා කොහෙද ප්‍රාග්ධනය? ප්‍රාග්ධනය නිතරම ගලා යන්නේ අඩු තැනින් වැඩි ලාභ ලැබෙන තැනට. එතනින් මතුවෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ වැඩි ලාභ ලබන්නේ මොන අංශද? අපි දන්න ප්‍රකාශිත ලාභ බැලුවාම වැඩි ලාභ ලබන්නේ බැංකු, ඉන්ෂුරන්ස්, අර ෆයර් කියන සෙක්ටර් එක දැන් මේකට අලුතෙන් එකතු වෙලා තියෙනවා. තාම එච්චරම ලොකු නුවණක් අධ්‍යාපනය හා සෞඛ්‍යය. ඒ නිසා තමයි ඉස්පිරිතාල දාන්න ධනපති එච්චර අකමැත්තක් නැහැ මේ කාලේ. විශ්වවිද්‍යාල දාන්න අකමැත්තක් නැහැ. ඒ මොකද ඒක ලාභ අති වැඩි. පැහැදිලි. ඒ තමයි law of value. ඒකට ඉඩ දීලා ආර්ථිකය දියුණු වෙච්ච රටවල් නෑ තනියෙන්. 7 වෙනි එඩ්වර්ඩ්ගේ ඉඳලා නෝඩිය කායිනේ 7 වෙනි එඩ්වර්ඩ්ගේ ඉඳලා හැම වෙලාවක හැම රටක ධනේශ්වර ක්‍රමයේ යටතේ ආර්ථිකය දියුණු වෙලා තියෙන්නේ law of value එක විතරක් නෙමෙයි. හැම වෙලාවෙම visible hand එක දෘෂ්ටි හස්තය ක්‍රියාත්මක වෙලා තිනවා. ඒක තමයි ප්ලෑනින් කියන්න පුළුවන්. වෙන මොනම නමක් කියන්න පුළුවන්. ඊට යෝජනා කරනවා මේ ඕල්ටර්නේටිව් විකල්ප ආර්ථික ක්‍රමය සකස් කර ගැනීමේදී අපිට තියෙන ඉතාම පැහැදිලි ඉතාම කරුණු තමයි දැන් අපි හදන්න යන්නේ මේ දැන් කැපිටලිස්ට් සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න කියන්නේ නැහැ. ඒක නෙමෙයි අපි අර. එhmenan අපි හදන ක්‍රමයේ කරන්නේ යැමෙදිත් අපි මේකෙදි අදහස් වෙනවා අපිට අවශ්‍යයි යම් ප්‍රමාණයකට law of value ක්‍රියාත්මක වෙන්න ඉඩ අරින්න. මොකද විශේෂයෙන් ගැමි ජනතාව කුඩා ඉන්න තැනක මාකට් එකෙන් තමයි යලා කොහොමද යන්නේ කියන එක තේරුම් ගන්න. මේ නිසා මම යෝජනා කරන පළවෙනි යෝජනාව තමයි ඕල්ටර්නේටිව් එක සකස් කර ගැනීම ඕල්ටර්නේටිව් එකේ මූල ධර්මය තමයි අපි කොහොමද අපෝහක ලෙස law of value වටිනාකම් න්‍යාය සහ අර විස්කණන් වල සාකච්ඡාවෙත් තිබිච්ච primitive socialist accumulation කියන දෙක කම්බයින් කරා.
මම නැවත කියන්න law of value සහ primitive socialist accumulation එනම් වටිනාකම් න්‍යාය සහ ප්‍රාථමික සමාජවාදී සමුච්චනය කියන දෙක සම්බන්ධ කරගන්නේ කොහොමද අපි අපේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීමෙන්. දැන් මේක නොකර මේක කරන්න අපි මේ සාකච්ඡාවට යන්නේ නැතුව අපි හැමතිස්සෙම බලන්නේ මේ තියෙන එකේ ගොඩ එන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි අපි සමහර වෙලට ඔළුවේ ඕනවට වැඩි තියාගන්න මේ 2021 අරමුණ. මගාවේ සටහන දැන් නැහැ. නමුත් අපි බැලුවොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවුරුදු 5ක් එක දිගට ඉහළ ආදායම් මට්ටමක් පවත්ව ගන්න බැරි වෙනවා. 1977 සිට 2025 දක්වා කාලය අරගෙන බැලුවොත් ඒ කාලය තුල අපේ තියෙන 106ට growth එක නැගපු වෙලාව. ඔය 2007-8 වගේ කාලේ නැගලා තියෙනවා. අපේ තියෙනවා 106 වැඩිච්ච මෙහෙම දැන් මම හිතන්නේ අවස්ථා 3ක් තියෙනවා. ක්ලස්ටර්ස් 3ක් තියෙනවා. හැබැයි අපිට බැරි වෙලා තියෙනවා ඒ ඉහළ growth එක අවුරුදු 5කට වඩා එක දිගට තියාගන්න බැහැ. මේ තමයි ගිහලා අන්තිමට අපි ඉන්නේ පල්ලෙහාට වැටෙන W shape crisis එක තමයි ඔය වෙලාවේ අපි ඉන්නේ. මේක බැලුවහම පේනවා ඉහළට ගියාට අපිට කවදාවත් නඩත්තු කරගන්න බැරි වෙනවා. දැන් මේකට හේතුව දක්වන්නේ මොකද? හේතුව දක්වන්නේ ඉතාම පැහැදිලිව කියන්නේ අපේ අයවැය හිගය වැඩි. අපි ගත්තොත් මේ අවුරුද්දේ අයවැය හිගයක් වැඩි. කොද්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලකවත් අයවැය හිගය වැඩි. මාකට් පස්සේ නම්. ඒතර මේ සටහන අනුව බැලුවම අපිට පේනවා අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ. පසුගිය අවුරුදු 40 ගානක තුල එනම් මේ විවෘතාර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම පටන් ගත්තට පස්සේ ආර්ථිකයේ තියෙන අස්ථාවර බව අපිට එක මට්ටමකට දිගට තියාගන්න බැරි වෙලා තියෙනවා. එහෙම නෙමෙයි. සුනිල් කිවිද දකුණු කොරියාවේ හෝ තායිවානයේ හෝ චීනයේ හෝ අද ඉන්දියාවේ හෝ එහෙම නෙමෙයි තාත්තේ. අපි අහන්න ඕනේ අපිට ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපිට මේ ක්‍රමයේ ඇතුළේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනෙන්නට පුළුවන්ද කියන ප්‍රශ්නය දිගින් දිගටම අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා තමයි අපි කල්පනා කරන්නට ඕනේ අපි විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් සකස් කිරීමේදී පළවෙනි කරුණ තමයි අපි growth කියන එක redefine කරන්නට ඕනේ. මේක අද ධනේශ්වර ආර්ථික විද්‍යාඥයෝ කියාගෙන යනවා growth කියන එකට මේකෙන් වැඩක් නැහැ. වැඩක් තියෙන්න පුළුවන් නමුත් ඔක නෙමෙයි growth එක. අර කීනිස්යානු ආර්ථික විද්‍යාඥයෝ මොකද නම? මගේ මතකයේ හොඳ නැහැ. ස්ටිග්ලිට්ස් සඳහන් කරනවා දැන් අපි බලන්න ඕන ආර්ථිකයේ දියුණුවද නැද්ද කියලා. ඩෙමොක්‍රසි වැඩි වෙලාද? ඉන්ඉක්වලිටි අඩු වෙලාද? පරිසරය හොඳ වෙලාද? මේ විදිහට ධනේශ්වර ආර්ථික විද්‍යාව තුලත් අද මතුවෙනවා මෙන්න මේ විදිහට රීඩිෆයින් කරපු තැනකට තමයි අපි අපේ ඕල්ටර්නේටිව් එක ගෙනියන්නේ. එහෙම නැතුව මේක බලාගෙන නෙමෙයි අපි ඕල්ටර්නේටිව් එක ගෙනියන්නේ. අර කියපු කරුණු තුන බලාගෙන අපි ඕල්ටර්නේටිව් කරලා growth එක තව ඔකට අතුල් කරන්න පුළුවන්. ඔය growth එක ඩිෆයින් කරලා තමයි අපි අපේ ආර්ථික සැලැස්ම සකස් කරගන්නට ඕනේ. ඒකෙන්දී ඊටම පැහැදිලි ලංකාවේ ඒකජනක ආදායම
දැන් 4000ක් විතර. ඩොලර් 4000ක් විතර තමයි ලංකාවේ එක ජනක ආදායම. දැන් 4000ක් කිව්වහම අවුරුද්දකට. එතකොට 4000 අපි ඩොලර් රුපියල් වලට කරොත් අපි දල වශයෙන් 300ක විතර වැඩි කරන්න ඕන. එතකොට එනවා කීයද? 4300 වැඩි කරාම 12000 4000 ඒ වගේ නේද? ඔමාරි පස්සේ ගන්න. මගේ ගණන් හිලාව අනුව මාසෙකට එක පුද්ගලයෙකුට ලැබෙනවා ලක්ෂයක්. අද තියෙන ආදායම මට්ටම. පස්සේ අදලා බලන්න ඉලක්කම මේක ගන්න. එතකොට සාමාන්‍ය ලංකාවේ පවුලක් 4ක් හෝ 5ක්. එතකොට පවුලකට 4 ලක්ෂයක් හෝ 5 ලක්ෂයක් හම්බ වෙනවා. අතර දෙනක බවනම් 4 ලක්ෂය නැත්නම් ලක්ෂ 5ක් හම්බ වෙනවා. ඒක කට හරි ගන්න පුළුවන් කේ ඇතිනේ. ඇතිනේ ලක්ෂ 5කට වැඩි වියදම් කරන්නේ මම ගන්න ලක්ෂ 5ක් ඇතිනේ සාමාන්‍යයෙන් කාලය ඇඳලා බීල ගෙදක් අරගෙන ඕඩම් පොඩි විට්ස් කාර්යයකුත් තියාගෙන ඉන්න සමාජයට ඇති මේ වගේ ලක්ෂ 5ක්. ඉතින් එහෙමනම් යම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මම එහෙම තර්ක කරන්නේ. අපේ නිෂ්පාදනයේ ප්‍රශ්නයක් නැහැ නේද? ඇයි? මගේ දල වශයෙන් අපේ නිෂ්පාදනයේ ප්‍රමාණවත් පවුලකට සෑහෙන අර අවම ජීවන මට්ටමට වඩා ඉහළ ජීවන මට්ටමකට ගමන් ගන්නට ප්‍රශ්නයක් තියෙනවා. ඒතර එනිසා යම් කෙනෙක් කියන්න පුළුවන් growth එක නෙමෙයි ප්‍රශ්නේ. මම කියන growth එක ප්‍රශ්නයක් මගේ එන්න පස්සේ. මේක මෙහෙම වුණාට ජනගහනයෙන් භාගයකට ඩොලර් 18ක් අඩු ප්‍රමාණයක් ලැබෙන්නේ. 4000නේ සාමාන්‍ය ජනගහනයෙන් භාගයකට ගත්තොත් ඩොලර් 18 අඩු ගන්නක් ලැබෙනවා. ජනගහනයෙන් 3/2කට 2000ට අඩු ගන්නක් ලැබෙනවා. ඒතර වැලු බැලමට අපිට කියන්න පුළුවන් මම මේ සරල කතාවක් කියන්නේ තමයි අද නිෂ්පාදනයේ ප්‍රශ්නයට වඩා බැලුව බැලමට පේන ප්‍රශ්නේ තියෙන්නේ බෙදා හැරීම පිළිබඳව. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් ජාතික ජනබලවේගය ආණ්ඩුවට යෝජනා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක සමසේ බෙදලා දාන එක තමයි කියන්නේ. ඒතර ඒකත් අපි සිහිය තියාගන්න. ප්‍රශ්නේ තමයි එහෙමනම් දැන් මේක අපිට එක සැරේට හදන්න බෑ. හදන්නත් බෑ එක සැරේට එහෙම කරන්න ගියොත් නිෂ්පාදනයේ මේ තියෙන ගාන කඩා වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක වෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් අපි බලන්නට ඕන නිෂ්පාදනයේ මෙව මට්ටම යම් හේකින් පවත්වා ගන්න අතර නිෂ්පාදනයේට හානි නොවන ලෙස බෙදා හැරීමේ ප්‍රශ්නය අපි කොහොමද විසඳගන්නේ කියන ප්‍රශ්නය සාකච්ඡාවට ගත යුතු වෙනවා. එතකොට අපි අහන්න ඕන හැමදේම දෙනවද වෙළඳපොළට තීන්දුව කරා. එහෙම නැත්නම් අර socialist primitive accumulation එකට දෙනවද ආර්ථිකයේ සමහරාංශ දියුණු කිරීම පිළිබඳ ප්‍රශ්නය. මේ විදිහට අපිට මේ කම්බිනේෂන් එක කොහොමද මේ සංයෝජනය කරන්නේ කියන ප්‍රශ්නය හදාගන්න පුළුවන් වෙන්නේ. එක පැත්තකින් අපි එක සැරේට අපිට පුළුවන් කමක් නැහැ මාකට් එක නැති කරන්න. අනිත් පැත්තෙන් අපිට පුළුවන් කමක් නැහැ හැම එකම මාකට් එකට දෙන ආර්ථිකයක් කරා ගමන් ගන්න මේ සංක්‍රමණීය කාලච්ඡේදය ඇතුළත. ඒක තමයි අපි තාම බරපතල ලෙස සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් අපිට බෑ law of value switch එක සම්පූර්ණ off කරන්න. ඒ වගේම අපිට බෑ socialist primitive accumulation plug එක විතරක් on කරලා තියන්න බෑ. මේ දෙක කුමන මට්ටමකින් සංයෝජනය කරනවද කියන ප්‍රශ්නය
ඉතාම වැදගත් වෙනවා. ඉදිරි කාලයේ සංවර්ධනය කෙසේ සැලසුම් කරන්නේද? වාමාංශික ව්‍යාපෘතියක් අපි ගොඩනගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. එතෙන්දී අපිට පාඩම් ගන්න තියෙන විතරට වලින්. දැන් උදාහරණයක් ඇරෙට සුනිල් ඉතාම බැනවින් පෙන්වුම් කරා කොරියාව, තායිවානය, අප්‍රමාණයකට චීනය ඉතාම පැහැදිලි ලෙස අර මුදල් ප්‍රමාණවාදී සන්දර්භයෙන් කැඩිලා තමයි වැඩ කරන්නේ. ඒගොල්ලෝ ගණන් ගත්තේ නෑ. කිසිම ආකාරයක අධ්‍යයනයකින් පෙන්වුම් කරන්නේ නැහැ. ඔය මුදල් ප්‍රමාණවාදී සුනිල් කියපු අදහස ඒක න්‍යායාත්මකව යහපත් න්‍යායක් කියන්නේ. මම හිතන්නේ ගයන්ත මතු කර ප්‍රශ්නයක් මේ අපිට ගන්න පුළුවන්. මුදල් සුනිල් මතු කරා මුදල් කියන ප්‍රශ්නය. මේක මේ පෞලක බජට් එක පිළිබඳ ප්‍රශ්නයක්. නැත්ද කියන ප්‍රශ්නය මම දැන් සුනිල් දෙන්නම මතු කරා. අපි දැක්කොත් අපි ගත්තොත් දැන් හැම වෙලාවෙම කියන ප්‍රශ්නයක් තමයි ලංකාවේ ආර්ථිකයේ අර්බුදයයි තියෙන්නේ. එක අයවැය ගියක්. හිගාය. අයවැය ගිය නිසා සල්ලි අච්චු ගන්න. සල්ලි අච්චු ගන්න නිසා විදේශ විනිමය අනුපාතකය පහත වැටෙනවා. ඒ වගේම විදේශීය සංචිත පහත වැටෙනවා. මොකද මේක තමයි තර්කය. මේක තමයි අර ඇඩ්වොකේට් එකේ අර පොඩි ළමයාගෙන් අහුවොතින් එයා ඉදිරිපත් කරන අදහස් තමයි අර monetary approach to the balance of payment කියලා තියරියක් දෙනවා. ඔක තමයි කියන්නේ. මේකේ පටන් ගත්ත තැන ඉඳන් වැරදි. පටන් ගත්ත තැන ඉඳන් වැරදි. ඒ කියන්නේ පළවෙනි කරුණ තමයි එහෙම සල්ලි අච්චු ගහලා නැහැ ලංකාව. ඔය කියන කාලවලවත් එහෙම සල්ලි අච්චු ගහලා නැහැ. එම්බන් ඉලක්කම අරන් බැලුවොත් මෙතන කෙනෙක් බැලුවොත් අපිට පේනවා එහෙම සල්ලි අච්චු ගහලා නැහැ. දෙවන කරුණ තමයි මම හිතන්නේ වැයන්තිතාම පැහැදිලිව පේනවා සුනිලුත් ඒ විදිහටම දෙවෙනි කරුණ තමයි ඇත්තට මුදල් සැපුව වැඩි වෙලා තියෙන්නේ ආණ්ඩුවේ මහමැංකුවේ ප්‍රශ්නයක් උඩා නෙමෙයි. ඒක වැඩි වෙලා තියෙන්නේ වාණිජ්‍ය බැංකුව විසින් නිර්මාණය කළ මුදල් නිසා. වෙනත් දෙයකින් කියනවා නම් ලංකාවේ money supply එක endogenous money supply එකක් තියෙනවා. ලංකාවේ නේ උංගා කරන්නේ බවද. ඒ කියන්නේ අභ්‍යන්තර ආර්ථිකයේ ඉල්ලන ප්‍රමාණයට තමයි මුදල් සැපුව වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ආණ්ඩුව අතු ගන්න නෙමෙයි. ඒකත් ඉතින් සංඛ්‍යාලයකට ගත්තාම එම්බන් වල වර්ධනය ඊටාම සරල රේඛාවකට ආසන්න වර්ධනයක් තියෙන්නේ. ඒක අනිත් එක කියනවා අනිත් එක තමයි ඊළඟ කියන එක තමයි මේකට විසඳුම ගන්න. විසඳුම බදු වැඩි කරා. මොකද බදු වැඩි කර බදු තවත් තියෙන වැරදිම අදහසක් තමයි ආණ්ඩුවේ වියදම් තීරණය වන්නේ බදු මත. කියන්නේ බදු වැඩි නම් ආර්ථිකයේ ආණ්ඩුවට දියුණු කරන්න නැත්නම් බෑ. මේකත් පටලවුවා. බදු පිළිබඳ න්‍යාය කොහෙවත් කියන්නේ නැහැ. ආණ්ඩුවේ මුදල් සම්පාදනයේදී බදු හොයාගන්න කියලා. ඒ කියන්නේ බදු ගහන තමයි ආණ්ඩුව එහෙම නෙමෙයි වෙන්නේ. බදු ගෙවන්නේ අවුරුද්ද අන්තිමේද පඩි හම්බුනාට පස්සේද. අපි හැමෝම බදු ගෙවන්නේ අවුරුද්ද අන්තිමේ. එතකොට ආණ්ඩුව කොහොමද වැඩ කරන්නේ? ආණ්ඩුවට ඕන නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිතයේ ප්‍රධානියා කියනවා මේ ඉන්න රැකියාව නැති අය නවත්තන්න අපිට එක පෑම් පහකින් පුළුවන් නැත්තර එක මේ මොකද කීබෝඩ් එකේ කරන්න පුළුවන්. ආණ්ඩුවකට පවුලක් නෙමෙයි ආණ්ඩුව කියන්නේ. මේ පවුල ගෙනත් දාන්නේ අර සුනිල් කියපු විදිහට මේ ආණ්ඩුව එහෙම නෙමෙයි. ආණ්ඩුවට පුළුවන් මුදල් අච්චු කරන්න. බදු ක්‍රමයේ ආරම්භන මොකක්ද? බදු ක්‍රමයේ ආරම්භන දෙකක් තියෙනවා. එකක් තමයි සමතාවය. ඒ කියන්නේ
ධනේශ්වර සමාජයක සමතාවය ඇති කිරීම. ඒකට බදු අය කරලා වැඩි අය ගන්න අයට බදු කරලා අඩුවෙන් ගන්න අයට දැන් ඒකත් නෙමෙයි අපි කරන්නේ. එක එකක්. බදු ක්‍රමයේ දෙවැනි එක තමයි අර සංසරණයට දාන මුදල් යම් හේකින් වැඩි නම් අන්න ඒක අපහු ගන්න. මුදල් වල ඉතිහාසයට කියොත් ආණ්ඩුව ඉස්සර නිදන් කරන්නේ ඒවට තියෙනවා ටැලිස්ටික් කියලා જાතියක්. ඔය යුරෝපේ ඒ කියන්නේ එක කෑල්ලක් ඔයාට දෙනවා අනිත් කෑල්ල මට දෙනවා. ඒතර බදු ගෙවන්නේ අර ටැලිස්ටික් වලින්. බදු ගෙවුවට පස්සේ මොකද කරන්නේ? අර ටැලිස්ටික් පුච්චලා දානවා. ඒක ඉවරයි. එනිසා බදු කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපේ රටේ සාකච්ඡා වෙන්නේ තාම වැරදි අදහස් මානවා. ඒතර මම නතු කරන්නේ නැහැ නෙමෙයි. socialist primitive accumulation එකට හොඳ ඉඩක් තියෙනවා. මතක සුනිල් කිව්වා ධනේශ්වර සමාජයක primitive capital accumulation එකට ඉඩක් තියෙනවා. වගේම social primitive socialist accumulation එකට ඉඩක් තියෙනවා. ආණ්ඩුව විසින් මුදල් නිර්මාණය කිරීම එහෙම නැත්නම් කියන කරුණ. එතකොට ඒකත් අපි සැලකිලිට ගන්න වෙනවා. අනිත් එක තමයි දැන් අපි 1977ට ඉස්සෙල්ලා අරන් බැලුවොත් ආණ්ඩුවේ ආදායම වැඩි කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු කර වෙලාවේ වැඩි වෙන වෙලාවේ ඒකේ තිබුණ එක බදු විතරක් නෙමෙයි. තව තිබුණා රාජ්‍ය ආයතනවල ලාභයන් මේකෙදී අපි වැඩි කර ගන්න ඕනේ. ඒකත් socialist primitive accumulation එකේ මම කියන්නේ. ඇත්තටම socialist මේ accumulation එක පැත්තට. ඒ කියන්නේ රාජ්‍ය ආයතන කොහොමද ඒවයි ශක්තිය වැඩි කරගන්නේ කොහොමද යන්නේ කියන ප්‍රශ්නේ දැන් මේක සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. අපි දන්නවා බොහෝ අවස්ථාවලදී නිකම් කියන්නේ යනවා පෞද්ගලික ආයතන හොඳයි පෞද්ගලික ආයතන හොඳ වෙන්න පුළුවන් රාජ්‍ය ආයතන හරියන්නේ නැහැ කියන නමුත් මේකත් අපි යම් ප්‍රමාණයකට සාකච්ඡාවට ගන්නට ඕන කොහොමද කරන්නේ කියන කාරණා. ඉතින් මම මේ සරල වශයෙන් පෙන්නන්නේ ඉදිරි වාමාංශික ආණ්ඩුවකට ආයි බලයට ආපු ගමන් අනේ කරන්න දෙයක් නෑ IMF එක යන්න කිව්වොත් අපි ස්ථාවරත්වය නැති වෙනවා කියලා කියන්නේ නැහැ. ඊළඟට එනවා මේ ආණ්ඩුවකට. හැබැයි මේ ආණ්ඩුව මෙහෙම කරොත් ඊළඟට මේ ආණ්ඩුව කෙනෙක් ටිකක් දුර්වලයි. අමාරුයි. ඒ පාරිතින් ආයි කියයි අර 70 බෝලින් ගහපු ගාලේ ගොඩක් ඔය යවන්නේ කියලා ගැටලුවක් තියෙන එක වෙන්නේ. පැත්තකින් තියෙනවා. මම කියන්නේ ඊළඟ එනවා මානසික ආණ්ඩුවකට ආර්ථික සැලැස්මක් සකස් කරලා දෙන්නට ඕන මහජනයාට. මෙන්න අපිට ආර්ථිකය දියුණු කරන්නට ඒ දියුණු වෙන ආර්ථිකයේ සමතාවය සහේතුක මට්ටමකින් ආරක්ෂා කිරීමට ඒ වගේම සමහර අංශ කිසිදු ගෙවීමකින් තොරව අර පුදු කියපු විදියට අපි සමහරලාට බෙහෙත් ගන්න යන්නේ නැහැ. මොකද ඒ සමහර දෙන බෙහෙත් වල මිල ගත්තාම යන්නේ නැහැ බෙහෙත් ගන්න. මෙහෙම නැති වෙන්නේ. මේ වගේ ප්‍රශ්න අර පිළිබඳ ප්‍රතිපත්ති සකස් කරන අතර අපි වෙන්නන්න ඕනේ මෙන්න මේවා වෙළඳපළෙන් නිදහස්. හැබැයි ඒකට සල්ලි හොයාගන්න බෑ ක්‍රමයක් තියෙන්නේ. වෙළඳපළෙන් නිදහස්. එතකොට කොහොමද ඒ ගණන් කරන්නේ කියන ප්‍රශ්නයක් සාකච්ඡාවට ගන්නට ඕනේ. මම පෙන්නන්නේ යන්නේ මේකයි. දැන් අපිට තියෙනවා පසුගිය අවුරුදු 2-3 වැඩවල ප්‍රතිඵලයක් ලෙස සහ නව ලිබරල් ප්‍රතිපත්ති දිහා බලාගෙන ඉඳීමේ ප්‍රතිඵලයක් ලෙස අපිට තියෙනවා හොඳ විවේචනයක් IMF එකට සහ IMF එකේ ප්‍රතිපත්ති වලට. මේක නෑ කියලා අපේ ආර්ථික විද්‍යාඥයෝ නම් හැදෙන්නේ නෑ. ගිය සතියේත් මම දැක්ක මගේ මිත්‍ර ශ්‍රීමල් ලවේරත්න ලිපියලියෙන් කියනවා දුප්පත්කම නැති කරන්න එකම ක්‍රමයයි තියෙන්නේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. චීනෙන් කරේමයි ඉන්දියාවේ යන්නේ එකයි. ඒකට යන්න ඕන කියන තර්කය. එතකොට අපි
ඒ නිසා ඉතින් පැහැදිලිව සකස් කර ගන්නට ඕන කොහොමද මේ විවේචනයත් එක්ක අපි විවේචනය තුලින් කියව ගන්නට සිද්ධ වෙනවා. අපි යන්න යන ඉලක්කයේ සලකුණු පැහැදිලිව දැකලා අර ගෝතා ප්‍රෝග්‍රෑම් එකේ කියන විදිහට අපිට ඒක කරන්න බැරි නිසා ඒකට යන පාර හදා ගන්න විදිහට ආර්ථික සමාජ දේශපාලන ප්‍රතිපත්ති පුෂ්කාර්මික ප්‍රතිපත්තිය මේවා කොහොමද සකස් කරන්න කියන කරුණ මම හිතන්නේ තාම වැදගත් වෙනවා. මෙන්න මේ අභියෝගය තමයි ලංකාවේ වම අද මුහුණ දෙමින් සිටින්නේ විශේෂයෙන් වාමාංශිකය කියන ආණ්ඩුවක් අපි බලයට පත් කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස. ඒකත් අපි ධනාත්මකව කියනවා. දැන් මේක අනුතරමේ මම දැක්කා Facebook එකේ තියෙනවා. මේ ආණ්ඩුවෙන් අහනවා අර කවුද යගෙන මේ ඒබ්‍රහම් ට්‍රවර්. මේ 37 කුල්ලට තියෙන හයිය වලට නැද්ද? 159 කුත්තිය. අහනවා. හොඳයි ඒක අපි කරන්නේ තමයි අපි මෙන්න මේ සැලැස්ම මම හිතන්නේ මේ සාකච්ඡාවේ අපිට කොමිටියක් වගේ හදාගෙන හරි එහෙම කරලා මෙන්න මේ සැලැස්මේ ඩීටේල්ස් ටික මම කිව්වේ පුළුල් රාමුව විතරයි. අර විවේචනයේ මත පදනම්ව මෙන්න මේ සැලැස්ම සකස් කිරීම සඳහා මම හිතන්නේ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය අපි මම හිතන්නේ මේ වගේ සාකච්ඡාවකින් මතු කරගත්තොත් මම හිතන්නේ වැදගත්. මට වෙනදා කතා කරන විදිහට අද කතා කරන්න බෑ. නමුත් මේ ප්‍රශ්නේ අපි සාකච්ඡාවට ගන්න ඕනේ. තමයි ඒක සකස් කර ගැනීමේදී මම යෝජනා කරනවා. මේක වෙනත් අදහස් තියෙන්න පුළුවන් ශිරාට සුනිල්ට. මම යෝජනා කරනවා අර law of value කියන එක අද අනිත් බකරට law of value වටිනාකම් පිළිබඳ න්‍යාය සමාජවාදී ප්‍රාථමික සමුච්චනය කියන එක සංයෝජනය කරලා කොහොමද අපි ආර්ථිකයේ වෘද්ධියක් ඇති කරන්නේ? එම වෘද්ධිය සමානාත්මතාවයෙන් යුක්ත ඒ වගේම කාර්යක්ෂම ප්‍රොඩක්ටිව් ඒ වගේම පරිසරය රැක ගන්න එකක් හැටියට කොහොමද කියලා මේවා ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීම මම හිතන්නේ ඉතාම වැදගත්. මම හිතන්නේ අපි ඒකට දැන් ආසන්න වෙමින් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ අපේ කියවීම අපේ ලිවීම ටිකක් ඒ පැත්තට හැමෝම හැරෙවුනේ. මම හිතන්නේ අපිට තව අවුරුද්දක් විතර යනකොට ඒ සැලැස්ම සකස් කරලා ක්‍රියාවට දැමීම සඳහා අපට සකස් කිරීමේ පුළුවන්කම. මම මෙතනින් නවත්වනවා.